දොඩුව මූලික ආයුර්වේද රෝහලේ මම කරන්නේ ප්‍රධානව මధుමේහ රෝග සායනය සහ අම්ල පිත්ත රෝග සායනය. මේ රෝගීන් බහුලව ඉන්නවා ලංකාවේ මුළු සමාජය තුල වැඩිවම. අපි දියවැඩිය රෝගයට විශේෂ ප්‍රතිකාර ක්‍රම කීපයක්ම කරනවා ආයුර්වේදයට අනුකූලව. එහිදී විශේෂම කිය යුතු දෙයක් තියෙනවා. ඔබ ගන්න බටහිර ඖෂධද ඒක කිසි ගැටලුවක් නැහැ. ආයුර්වේද ඖෂධ ගත්තා කියලා ඒකේ කිසිම ගැටලුවක් ඇතිවන්නේ නැහැ. ඔබ දන්නවා දියවැඩියාව කියන්නේ අපිට බහුලව පවතින රෝග තත්ත්වයක්. ඒ රෝග තත්ත්වයේ කතරම් බහුලවද කියනවා නම් බොහෝ නොවන රෝග කාණ්ඩයේ තුන්වන ස්ථානයේ විදියට බහුලව පවතින රෝග තත්ත්වයක් තමයි දියවැඩියාව. දියවැඩියාව ප්‍රධානම කොටස් දෙකකට අපි හඳුන්වනවා. එකක් ආහාර පාලනයෙන් සුව කරගන්න පුළුවන් දියවැඩියාව. අනිත් එක තමයි ජානමය සම්බන්ධතාවයක් ඇති දියවැඩියාව. ජානමය සම්බන්ධතාවයක් ඇති දියවැඩියාව අපිට පුළුවන් පාලනය කරගන්න. ඒක නිට්ටාවට සුව කරගන්න අපහසුයි. හැබැයි ආහාරයෙන් ඇතිවන දියවැඩියාව අපිට සුව කරගන්න පුළුවන්. ඒකට ක්‍රමවත් ඖෂධ ප්‍රතිපත්තියක් ආහාර පාලනය සහ වියරණ පැවැත්ම තියන්න ඕන. අපිට ජානමය සම්බන්ධතාවයක් ඇති දියවැඩියාව නිට්ටාවට සුව කරන්න අපහසුයි. හැබැයි පාලනය කරගන්න පුළුවන්. අපිට ආහාර වලින් ඇතිවන දියවැඩියාව අපිට සුව කරගන්න පුළුවන්. හැබැයි ආහාර පාලනය වගේම ඒකට ඖෂධ විහරණ ඒ කියන්නේ පැවතුම් සම්බන්ධව අපි හොඳ දැනුවත් වෙලා තියෙන්න ඕනේ. මේ සියලු දේ ඔබට අපගේ මధుමේහ සායනයෙන් ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඊළඟ මధుමේහ සායනය අපිට තියෙන්නේ සෑම බදාදා දිනකම උදෑසන 8 සිට සවස් 4 දක්වා. ඊළඟ සායනය තමයි අම්ල පිත්ත සායනය. අම්ල පිත්ත කිව්වම අපිට තේරුම් නැතුව ඇති සාමාන්‍යයෙන් අම්ල පිත්ත කියලා අපි හඳුන්වන්නේ ගැස්ට්‍රයිටිස් සායනය. ඒතර ගැස්ට්‍රයිටිස් කියන එකත් අද බහුලවම පවතින රෝගයක්. මොකද අපේ තියෙන ආහාර සටාව, අපිට තියෙන ආතති තත්ත්ව, අපේ තියෙන රැකියාවේ ක්‍රියාකාරකම් ඒ නිසා අපිට අම්ල පිත්ත තත්ත්වය ඇතිවීම බොහොමයක් ඇති වෙනවා. බහුතරයකට ඇති වෙලා තියෙනවා. ඒකත් නිට්ටාවට අපිට සුව කරන්න පුළුවන්. අපිට එතනදී ප්‍රතිකාරයට ඖෂධ විතරක් නෙවෙයි අපි ආහාර පාලනය කළ යුතුයි. ව්‍යායාම ක්‍රම තියෙනවා. ඒ සියලු දේ සිදු කරලා තමයි අපිට මේ රෝග සුව කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි උත්සාහ කරන්න ඕනේ අපිට මේ නොමිලේ ලබා දෙන සායන වලින් උපරිම ප්‍රයෝජන ගෙන එදිනෙදා ඇවිත්ින් ඒ කටයුතු වලට අපි වෛද්‍යවරයා විසින් සිදු කරන ලද උපදේශ පිළිගෙන ඒ විදිහට පිළිපැදලා නිට්ටාවට රෝගය සුව කරගන්න අපි උත්සාහ ගන්න ඕනේ. සායනයේ තියෙන්නේ සෑම බදාදා දිනකම හවස් වගේ. ඒ කියන්නේ 12 සිට සවස් 4 දක්වා. ඔබට දියවැඩියාව හෝ අම්ල පිත්තේ තිබේ නම් පිළිගත් වෛද්‍යවරයෙකුට යොමු වෙලා ඒ සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට ඔබ උත්සුක විය යුතුයි. මොකද මේක නැත්තම් මුළු සමාජයේම බලපාන රෝග තත්ත්වයන් දෙකක්. නිට්ටාවටම සුව කර ගැනීමට නම් අපි හැම විටම නිසි ප්‍රතිකාර ක්‍රමයක්, නිසි ඖෂධ ප්‍රතිකාර ක්‍රමයක්, නිසි ආහාර පාලනයක්, නිසි විහරණ ක්‍රමයක්, ඒ කියන්නේ පැවතුම් ක්‍රමයක් කරගෙන ගියොත් අපිට මේ රෝග තත්ත්වයන් දෙකම නිට්ටාවට සුව කර ගැනීමට ඉතාමත්ම පහසුවක් වෙනවා.